අයිබෝවන් සුබ දවසක්. දැවැන්ත වර්ෂාවක් ඇදහැල්ලා දැවැන්ත හානියක් ජීවිතවලට දේපොළොවට ඉෂ්ට කරලා ක්‍රමක්‍රමයෙන් මේ මහ ජල කඳ දැන් මේ දේවල් වලින් මේ පරිසරයෙන් ඉවත් වෙමින් යන මොහොත ඊළඟ දැවැන්ත ගැටලුව තමයි මේත් එක්කම ඇති වෙන බෝ වෙන රෝග තත්ත්වයන්. අපි පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරා මේ ගංවතුරේ සාහන සේවාවලට රන් වෙන්න බැරි වෙච්ච මිනිස්සු කොටු වෙච්ච මිනිස්සු මේ අපේ පාසල හා වට ප්‍රදේශවල අපි බඩු ගෙනල්ලා මේ විදිහට පොඩිවට පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට අපි උදව් කරා. ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවත් නෙමෙයි. හදවතින් මේ මිනිස්සුන්ට උපකාර කරන්න ඕනේ නිසා අපි මේ කරේ. ඊළඟ ගැටලුව තමයි බෝ වෙන රෝග ඇති වෙනවා. ඊට පෙර සිරුර සූදානම් කළ යුතුයි. පෙස්සත්තිකරණය සිරුරේ වැඩි කළ යුතුයි. ඊට ගැලපෙන අපි හැමදාම පාදස්කෝ කියන වීඩියෝ ගෙනාවේ ආහාර ඊට ගැලපෙන ව්‍යංජනයක් හදන්න සූදානම කලමනාටික පෙන්වන්නම් අපි. මුලින්ම අපි සුදු ලුණු ගන්නවා. සුදු ලුණු කියන්නේ සිරුරේ රෝග රැසකට ගුණදායක ආහාරයක්. විශේෂම කොලෙස්ටරෝල් පාලනය කරනවා සහ අධිකව සිරුරේ පෙස්සත්තිකරණය ගොඩනගනවා. ඒ වගේම මුරුංගපොතු තාම ඖෂධීය ගුණයෙන් තාම ඉහළ මුරුංගපොතු කියන්නේ විස බීජනාශකයක්. හොඳ ඒ වගේම හොඳ පෙස්සත්තිකරණ ඖෂධයක්. ඉඟුරු කියන්නේ ඔබ දන්නවා. ඉඟුරු කියන්නේ තාම හොඳ පෙස්සත්තිකරණ ඖෂධයක්. රෝග රැසකට වඩාත් ගුණදායක ඖෂධයක්. අපි මුලින්ම කර්මනාටික පෙන්වනවා. අපි ගන්නවා පොල් කිරි. පොල් කිරි කියන්නේ හොඳ ඖෂධයක්. ඒ වගේම පෙස්සත්තිකරණ ගොඩනගා ගන්නවා. ඒ වගේම අපි මේකට ගන්න අද ඔලිව් තෙල්, ඔලිව් තෙල් නැත්නම් පොල් තෙල් ගන්න. කටරසට අපි ගන්නවා කටේ සැර තියා ගන්න, අපිට රස තියා ගන්න කොච්චි. ඒ වගේම රතු ලුණු අපි ගන්නවා ගෑම් 50ක් විතර මේකට රතු ලුණු කියන්නේ හොඳ ඖෂධයක්. ඒ වගේම කුරුදු පොතු එරසල් කරාමනටි ගන්නවා. ඊට අමතරව අපි ගන්න පහේ ටිකක් පෙන්නන්න සූදානම. මුලින්ම අපි ගන්නවා ගම් මිරිස් ගන්නවා. සෙමට ඉතාම හොඳයි. ඒ වගේම හොඳ පෙස්සත්තිකරණ ඖෂධයක්. මිරිස් කුඩු ගන්නවා. ඒ වගේම කහ කුඩු ගන්නවා. හොඳ විස බීජනාශකයක්. ඒ වගේම ගෙදර හදාගත්ත පහේ 3-5 ගන්නවා අපි. ඒ වගේම කරපිංචා ගන්නවා අපි මේකට. ඊට අමතරව ලුණු කුඩු ගන්නවා අපි. මේක රසවත් කරගන්න අපි කුඩු කරගත් උඹලකඩ ගන්නවා. ඔබට උඹලකඩ නැතුවත් හදන්න පුළුවන්. නමුත් අපි මේක රස කරගන්න හොඳ රස ව්‍යංජනයක් කරගන්න අපි උඹලකඩ ගන්නවා. ඖෂධීය ගුණය සුදු ලුණු ගැන අපි මීට පෙර වීඩියෝ වල ඔබට ගෙනාවා. මේකේ අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යංජනය හදලා කොහොමද අපි පෙස්සත්තිකරණ පද්ධතිය ගොඩනගා ගන්න කියන කාරණාවට උදව්වක් දෙන්නයි. සුදු ලුණු ටික මේ විදිහට බික් පිටින් ඉවත් කරගෙන අපි මේක තම්බ ගන්නවා. හොඳටම තම්බන්නේ අපි බාගට තම්බ ගන්න. තම්බ ගන්නකේ හේතුව තමයි සමහර සුදු ලුණු එකකින් එන ස්මෙල් එක සුවඳට කැමති නැහැ. ඒ වගේම සුදු ලුණු බාගට හැපෙනකොට බාගට තැම්බිලා හැපෙනකොට ඒ රහට කැමති නැහැ සමහරු. ඒ දෙකම වළක්ව ගන්න පුළුවන්. සුදු ලුණු එක තම්බ ගත්තාම ඒක බාගට තම්බ ගන්න, සම්පූර්ණ තම්බ ගන්න නැහැ. හැමුණොත් ගොඩක් මෙරි වුණොත් රස නැහැ ව්‍යංජනේ. මුරුංගා පොත්තේ කුරුට්ටි ඉවත් කරනවා. මුරුංගා ශාකය කියන්නේ ශාක අතරින් ඉතාම ඉහළම ඖෂධීය ගුණයක් තියෙන ශාකය. ඒ වගේම ඉඟුරු ගෑම අපි 25ක් විතර ගන්නවා මේකට. ඉඟුරු ටික සුද්ධ කරලා අපි සෝදලා සකස් කර ගන්නවා. ගලේ දාලා අඹර ගන්න. ඔබට බෙන්ඩරයක් තියෙනවා මේ කලමනා ටික ඔබ බෙන්ඩරේ සකස් කර ගන්න. ඉඟුරු ගැනත් මම වෙන වීඩියෝ කරලා තියෙනවා. ඒ නිසා ඉතාම ඖෂධීය ගුණයෙන් ඉහළයි. සේම් පෙස්සත්තිකරණ ඉහළ දාන්න හොඳ ඖෂධයක්. ඒ වගේම මුරුංගපොතු කියන්නේත් ඉතාම සාකීය ශාක අතරින් ගත්තාම ඉතාම ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. ඒකත් පුළුවන් අපිට විස බීජ සිරුර ඉවත් කරන්න. ඒ වගේම පෙස්සත්තිකරණ පද්ධතියේ රෝග වලින් ආරක්ෂා කරගන්න ගොඩනගා ගන්න පුළුවන්. මේ ටික අපි මේ විදිහට අමර ගන්නවා. කුරුඳු පොතු එනසාල් කරාමනටත් අපි දා ගන්නවා. ඉඟුරු සහ මුරුංගා පොත්ත අපි අමර ගන්න. අපේ බෙන්ඩරයක් තියෙනවා. බෙන්ඩරේ මේක මික්ස් කරලා ගන්න. අපි මේ පැලත් අපේ යට වුණා. පහුගිය දවස් මේ වැස්සට අපි දැන් පිළිසකර කරලා ඔබට නැවත සුපුරුදු පරිදි ආහාර වීඩියෝ ගෙන්න සූදානම. වැටුම් තැන නැගිටින්න නම් ඊට පෙර අපි ජීවිත ගොඩනගා ගන්න ගම සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුයි. අපි අද මේකේ රස වැඩි කරගන්න, සැර වැඩි කරගන්න කොච්චි අරන් තියෙනවා. කොච්චි කියන්නේ හොඳ ඖෂධයක්, ආහාරයක්. විශේෂයෙන්ම සෙම ඉවත් කරනවා සිරුරේ. ඒ වගේම පෙස්සත්තිකරණ ගොඩනගා ගන්නත් උදව් වෙනවා. සුදු ලුණු ටික සාමාන්‍යයෙන් තැම්බීගෙන එන්නේ. අපි දැන් මේක බා ගන්නවා. බාගෙන පොතු ඉවත් කරලා සකස් කර ගන්නවා අපි මේක ව්‍යංජනය හදන්න පුළුවන් මට්ටමට. සුදු ලුණු ව්‍යංජනය පිළිබඳ වීඩියෝ එකක් මම වෙනම ගෙනත් තියෙනවා. හොඳ ප්‍රතිචාර තිබ්බ වීඩියෝ එකක්. ඔබ ඒක බලන්න. ඒකේ සම්පූර්ණ සුදු ලුණු තියෙන ඖෂධීය ගුණ ගැන සාකච්ඡා කරනවා. පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දා ගන්නවා අපි මේ කලමනා ටික. අපි ගන්න ඔලිව් තෙල් මේකට මේසෙන් දෙකක් විතර. මේ තියෙන අපි අඹරගත්ත ඉඟුරු, ඒ වගේම මුරුංගා පොතු, එනසාල් කරාමනටි කුරුදු පොතු එක අපි ඒක අප දාලා බකර වෙනකොට මේක තෙලට දාලා තෙලේ තම්බ ගන්නවා අපි. ඒක සුවඳක් එනකොට අපි ඉතු කරනවා රතු ලුණු කපාගත්ත රතු ලුණු ග්‍රෑම් 50ක් එකතු කරනවා මේකට. රතු ලුණු කියන්නේ හොඳම ඖෂධයක්. ඊට පස්සේ කොච්චි ටික ඒ වගේම කරපිංචා ටික එකතු කර ගන්නවා අපි. ඉතාලම රසවත් ව්‍යංජනයක් මේක. කහ කුඩු මේස හැඳි භාගයක් එකතු කරනවා. ඊට පස්සේ මිරිස් කුඩු මේස හැන්දක් එකතු කරනවා අපි. ඊට අමතරව 3-5 ගෙදර හදාගත්ත 3-5
මාදුරු සූදුරු කොත්තමල් දාලා දාගත්ත තුන පහ අපි එකතු කරනවා මේ සඳි භාගයක්. ඊට පස්සේ අපි එකතු කරනවා ඔය කුඩු කරගත් උඹල කට් ටික මේක රස වැඩි කර ගන්න. ගම්මිරිස් මේ සඳි භාගයක් එකතු කර ගන්න. සැර වගේම රස හොඳ ව්‍යංජනයක් ඖෂධීය ගුණයෙන් ඉහළ හොඳ ප්‍රතිශක්තිකරන පද්ධතියක් සිරුරේ ගොඩනගනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා මේ වට්ටක්ක මේ දවස්වල වැඩිපුර කරන්න. වට්ටක්ක කියන්නේ බඩවැල් වල තියෙන විස බීජ හොඳින් ඉවත් කරන සාකයක්. දැන් මේක හොඳට තෙලේ තෙම්පරා දීලා තියෙන්නේ. අපි කරු කරන පොල් කිරි ටික. පොල් කිරි කියන්නේ ශරීරයට අහිතකර දෙයක් නෙමෙයි. ඒ නිසා පොල් කිරි වලින් හොඳ ප්‍රතිශක්තිකරණයක් ගොඩනගනවා. ඒ නිසා පොල් කිරි පාවිච්චි කරන්න බය නැතුව සමහරුන්ට ගැටලුවක් තිබුණා කොලෙස්ටරෝල් හැදෙනවා කියලා. මේකේ හිතකර කොලෙස්ටරෝල් හැදෙන පොල් කිරි වල. දෙයක් එකතු කර ගන්නවා ලුණු. තමන්ට අවශ්‍ය බව මේ සැද එකමාරක් මගද කරන මේ ව්‍යංජන ප්‍රමාණයට සුදු ලුණු ග්‍රෑම් 200ක් තියෙන්නේ. හොඳට මේක තැම්බිලා තෙලේ කිරේ හිඳීගෙන එනකොට මේ වගේ උක්කු ගතියක් එනවා. උක්කු ගතියක් එනකොට අපි එකතු කරනවා බාගට තම්බගත්ත සුදු ලුණු ටික මේකට. හොඳ සුවඳක් හොඳ රසවත් ව්‍යංජනයක්. සමහර සුදු ලුණු කන්න කැමති නම් මේ විදිහට බාගට තම්බලා මේ විදිහට හදලා බලන්න. ඉතාලම රසවත්. පහසුවෙන් හදා ගන්න පුළුවන් මේ දවස්වල තියෙන තමන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමා ගනිමින් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට හොඳම ඖෂධ තමයි මෙවුවා. ඒ නිසා මේ ව්‍යංජනයකට එහා ගිහපු හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ දෙන ඖෂධයක්. දැන් නම් හොඳම මට්ටමේ තිබෙන්නේ ව්‍යංජනයේ රස විඳින්න. හොඳ සුවඳක් කරනවා, හොඳ පාටක් තියෙනවා. ඕන දෙයකට දෙන්න පුළුවන්. මේක සැරඩු කර ගන්න ඕන සැරඩු කර ගන්න ඔබ බාලට දෙනවා නම් ඉතාලම රසවත්. වීඩියෝ එකට ලයික් එපා, කමෙන්ට් එපා. පුළුවන් නම් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න මේක ෂෙයා කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන තත් ගැටලුවක් නැහැ. අපිට ඕනේ මේ දිනවල මේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න අපිට දෙන්න පුළුවන් උදව්ව, අපිට දෙන්න පුළුවන් දැනුම ලබා දීමයි අවශ්‍යතාවය තියෙන්නේ. මේ ව්‍යංජන හදලා බලන්න සුදු ලුණු ව්‍යංජනයට එහා ගිහපු ඖෂධීය ගුණයක් තිබෙන රසවත් ව්‍යංජනයක්. ඒ නිසා ඔබට ආරාධනා කරනවා මේක ෂෙයා කරන්න කියලා. එහෙනම් අපි ගිහින් එන්නම් ඔබට නිරෝගී දවසක්.